අපි හැමෝම දන්න Apple iPhone වල මෙන්න මේ iconic design එක පටන් ගත්ත smartphone series එක තමයි 19 රිලීස් වෙච්ච Apple iPhone 11 series එක. ඉතින් එතකොට ඒ කියන්නේ iPhone 11 Pro කියන්නේ දැනට රිලීස් වෙන iPhone series වල flagship phone එකේ මූලාරම්භය. එහෙම නැත්නම් raw model එක කිව්වොත් හරි. ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේ raw model එක එහෙම නැත්නම් iPhone 11 Pro එක ගැන A to Z කතා කරමු short and sweet විනාඩි 5කින්. So stay tuned with Tech Minute. ඉතින් guys අපි මුලින්ම මේකේ ඩිසයින් එකෙන්ම කතා කරමු. ඩිසයින් එක ගැන කතා කරොත් මේක දෙපැත්තම glass වලින් හදලා තියෙන්නේ. ඒ වගේම පිටිපස්සේ හොඳ matte text එකකුත් add කරලා තියෙනවා මෙයාලා. ඒ වගේම මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් අර දෙපැත්තේ side curves කරලා තියෙන්නේ. අර flat විදිහට නෙවෙයි තියෙන්නේ. 12 13 වල වගේ එනවා වගේ නෙවෙයි. ලස්සනට curve කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම iPhone X series එකේ එනවා වගේම තමයි මේකේ notch design එකක් තියෙන්නේ. තරමත් ලොකු bezels එක්ක. ඉතින් 2019 රිලීස් වෙච්ච ෆෝන් එකක් ඉඳලා අපිට ඒකේ වරදක් කියන්නත් බෑ. ඉතින් ඒ වුණාට මේකේ display එක ගත්තොත් 5.8 inches Super Retina XDR OLED panel එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට හොඳ display experience එකක් ගන්න පුළුවන් HDR10 Dolby Vision කියන පහසුකමුත් මේකේ ඇතුළත් වෙන නිසා. සහ මේකේ brightness level එකක් මාරම හොඳයි. ඉතින් ඔයා එළිය ගොඩක් අවුව තියෙන තැනක හිටියත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. හොඳ brightness level එකක් මේකේ තියෙනවා. ඒ වගේම මේකේ 60 fps refresh rate එකක් තමයි තියෙන්නේ. ඉතින් iPhones වල අපි දන්නවා මේ refresh rate එක අඩුයි. ඉතින් ඒ වුණාට iPhone එකේ අර smooth ගතිය නැති වෙන්නේ නැහැ. ඒකේ තියෙන performance මාරු විදිහට මේක improve කරලා තියෙන හින්දා. ඉතින් iPhone එක ගන්න අපි හැමෝම බලන ප්‍රධානම දේ iPhone එකේ කැමරාව. ඉතින් අපි මේ කැමරාව ගැන කතා කරොත් මේකේ තියෙන්නේ triple camera system එකක් 12 megapixel. ඒ කියන්නේ lens තුනම megapixel 12ක camera system එකක් තියෙන්නේ. පළවෙනි එක wide, දෙවෙනි එක ultra wide, තුන්වෙනි එක telephoto lens එකක්. ඉතින් wide lens එක ගත්තොත් 1.8 aperture එකක් තියෙනවා. telephoto lens එක ගත්තොත් 2.2 aperture එකක් තියෙනවා. 2x zoom පහසුකමත් එක්ක. ඒ වගේම 2.4 ultra wide lens එකක් තියෙනවා. ඒ වගේම selfie කැමරාව ගත්තත් 12 megapixel කැමරාවක්මයි එන්නේ. ඉතින් මේ selfie සහ back මේ කැමරා දෙකෙන්ම ඔයාලට 4K 60 fps දක්වා maximum record කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි දන්නවා iPhone වල lens අතර මාරු වෙන්නේ. ඒ කියන්නේ එක lens එකක් ඉතින් තවත් අතරට අපි කියන්නේ zoom කරනවා කියලා. අන්න එහෙම කරද්දී lens අතර කැමරාව මාරු වෙනවනේ. ඉතින් ඒකෙදි කිසිම lag වෙල්ලක් නැතුව smooth වෙනවා. ඒ වගේම මේකේ කැමරාස් තුනම 12 megapixel තියෙන හින්දා quality drop වීමක් සිදු වෙන්නේ නැහැ. ඔයාලට videos කරනවා නම් මාර ලස්සනට zoom in zoom out videos උනත් capture කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් photo quality එකතුත් මේකේ vivid filter එකත් එක්ක අර මාරම විදිහට ලස්සනට photo emboss කරලා ගන්නවා iPhone 11 Pro එකේදී. ඔයාලට day light එකේ photo ගන්න උනත් night light එකේ photo එකක් ගන්න උනත් portraits ගන්න උනත් ඉතින් අර ලස්සනම skin tone ලස්සනම color tones මාර විදිහට capture කර ගන්නවා මේ smart phone එකේ. ඉතින් ඒ වගේම තමයි guys මේකේ cinematic mode එක නැහැ. ඒ කියන්නේ videos වල අපි කියන්නේ video වල portrait වෙලා ඉන්නේ background එක blur වෙලා අන්න ඒ mode එක මේකේ include වෙන්නේ නැහැ. ඒක ආවේ iPhone 13 එකෙන් උඩ. but ඒ වුණාට මේක දැනට තියෙන හොඳම කැමරාවක් තියෙන smartphone එකක් විදිහට අපිට කියන්න පුළුවන්. performance ගැන කතා කරොත් guys මේක include වෙන්නේ 7 nanometer A13 කියන Bionic chip එක. ඉතින් ඔයාලට මාරම විදිහට gaming උනත් මේකේ experience කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ chip එකෙන් නම් මේක මාරම smooth විදිහට වැඩ කරන phone එක කිසිම ලැබීමක් නැහැ. මාරම smooth අර refresh rate එක අඩු වුණාට guys ඒකේ කිසිම drop වෙල්ලක් අපිට පෙන්වන්නේ නැහැ. මෙන්න මේ smooth ගතිය හින්දා. ඉතින් gaming වලට උනත් ඔයාලා මේක පාවිච්චි කරන්න පුළුවන්. මාරම smooth විදිහට වැඩ කරන heavy task උනත් කිසි ප්‍රශ්න නැතුව කරන්න පුළුවන්. ඉතින් day to day task වලට ඕන දෙයකට මේ phone එක පාවිච්චි කරන්න පුළුවන්. heating issues අර Apple X එකට සාපේක්ෂව ගොඩක්ම අඩුයි iPhone 11 Pro එකේ. ඒ වගේම තමයි මේකේ Apple updates තාමත් යාවත් කාලෙට වෙනවා. ඒ කියන්නේ iOS 18 මේකට support කරනවා. ඉතින් හොඳම දේ තමයි අර 16 Pro එකට. ඒ කියන්නේ Apple ලගේ දැනට තියෙන latest version එකට update එක දෙන වෙලාවෙම තමයි මේ phone වලටත් update එක release කරන්නේ guys. ඒ හින්දා ඔයාලට කිසි ප්‍රශ්න නැතුව Apple updates ගන්න කිසි ප්‍රශ්න නැතුව අවුරුදු 3-4ක් යනකම් මේක පාවිච්චි කරන්න පුළුවන්. අප්ඩේට් ආව නැත්නම් ඊට වැඩි කාලයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ස්පෙක්ස් මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් බැටරිය ගැන කතා කරොත් අපි දන්නවනේ iPhone වල බැටරිය චුට්ටක් බැටරි කැපැසිටි එක අඩුයි කියලා. ඉතින් ඒ වගේ තමයි මේකේ තියෙන මිලියම්පියර් 345ක බැටරි එකක්. ඉතින් ලොකු කැපැසිටි එකක් නැති වුණාට අර මේකේ තියෙන software හැමදාම Apple සමාගමේ හින්දා ඉතින් හොඳ ස්මූත් ගතියක් එක්ක හොඳට perform කරනවා මේක. සාමාන්‍යව මේක day to day life පාවිච්චි කරනවා නම් normalම විදිහට වාට දවසක් කිසිම ගේමක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. සහ gaming වගේ heavy task එකක් මොකක් හරි කරන්න ඉන්නවා. ඉතින් කැමරාව ගොඩක් වෙලා on කරන් ඉන්නවනම් වගේ තමයි මේක බැටරි ඉක්මනට බහින්න බලන්නේ. ඉතින් ලංකාවේ අපි ගොඩක් දෙනෙක්ම ගන්නේ second hand market එකේ ෆෝන් එක. ඉතින් ඔයා බැටරි හෙල්ත් එක සාමාන්‍යයෙන් 90%ක් වගේ තියෙන එකක් ගත්තොත් ඔයාලට මේකේ හොඳම performance බලා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ විතර ඔයාලට 128 256 සහ 512 විදිහට ඔයාලට කැටගරිස් විදිහට මේක මිලදී ගැනීම හැකියාව
හැකියාව තියෙනවා ඕනම ෂොප් එකකින් ලංකාව ඇතුළත. ඉතින් රුපියල් ලක්ෂයකට අඩුවෙන් ස්මාර්ට් ෆෝන් එකක් හොයන කෙනෙක්ට Apple ෆෝන් එකක් හොයන කෙනෙක්ට මේ ෆෝන් එක රෙකමන්ඩ් කරන්න පුළුවන් හැම අතින්ම ගැලපෙනයක් විදිහට. ඉතින් ඔයාගේ දසත් අනිවාර්යෙන් පළල කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න මේ ෆෝන් එක සම්බන්ධව. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව ලකුණු 10න් 10ම දෙන්න පුළුවන්. ඔයා කීයක් දෙනවද කියලා පළල කමෙන්ට් එකේ දාලා තියන්න. iPhone 11 එක කරනවා නම් ඔයාගේ යාළුවටත් අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්නත්. ලක්ෂයකට අඩු හොඳම කැමරා ෆෝන්ස් 5ක් ඔයාලට දැනගන්න ඕන නම් මෙන්න මේ වීඩියෝ බලන්නත් අමතක කරන්න එපා. ඉතින් channel එකට අලුත් කෙනා නම් subscribe කරලා දිගටම set වෙන්න. තවත් මේ වීඩියෝ එකකින් හැම එකක් ගිහින් එන්න මම ටෙක් නිදු.